මෙන්න මේ වගේ ඇන්ගල් ගිහිල්ලා ඇන්ගල් පාකින් එකක පාක් කරනකොට තව වාහනේ ඉස්සරහට කොච්චර යන්න පුළුවන්ද කියලා හිතා ගන්න අමාරුයි නේද? ඇන්ගල් පාකින් එකේදී. දැන් මෙන්න මේ වගේ තැනකදී මේ බලන්න මෙන්න මෙහෙම ගිහිල්ලා පාක් කරනකොට අපිට හිතා ගන්න බෑ. මෙහෙම ගිහිල්ලා පාක් කරනකොට හිතා ගන්න බෑ තව කොච්චර ඉස්සරහට යන්න පුළුවන්ද කියලා. වාහනේ ඉස්සරහා ගිහින් වදින්න පුළුවන් ඒ බැම්මේ. ඉතින් ඕකට තමයි අපි මොකක් විසඳුමක් හොයාගන්න ඕන. මේ වීඩියෝ එක බලන්න ඔයාලට අයිඩියා ගන්න පුළුවන් වෙයි මම රෙෆරන්ස් එකක් ගන්න හැටි කියලා දෙන්න. දැන් මෙන්න මේ වගේ තැනකට මම වාහනේ ගෙනල්ලා පාක් කරා. පාක් කරේ කොහොමද? මෙන්න මේ වගේ දුරකින්. අපි හිතමු මෙතන අඩියක් දුරයි කියලා. අඩියක් දුරකින් තමයි වාහනේ මම පාක් කරේ. දැන් බලමු අපි වාහනේ ඇතුළට ගිහිල්ලා මෙන්න මේ හරියට මේ දුර කොහොමද පේන්නේ වාහනේ ඇතුළේ ඉන්නකොට. මෙතන මේක පේන විදිහෙන් අපි රෙෆරන්ස් එකක් ගමු. දැන් බලන්න මෙන්න මෙහෙම තියෙනකොට මේ එතනින් පේන ඔයාට මෙන්න මෙතනින් මෙන්න මේ මුල්ල බලන්න මේ මුල්ල මෙන්න මෙතනින් පේනවා මෙන්න මෙතන හරියටම අර ඉස්සරහා තියෙන අර බැම්මේ එහෙම නැත්නම් ඒකට කියන කර්බ් එක ඒ කර්බ් එකේ එජ් එකයි මේ වාහනේ මෙන්න මෙතනයි එක ගානට සමපාත වෙලා තියෙන්නේ මම මෙහෙම ඉන්නකොට මෙතන ඉන්නකොට මගේ ඩ්‍රයිවිං වීව් එකට පේන්නේ මෙන්න මෙතනින් ඔන්න ඕක මතක තියාගන්න ඔන්න ඔය ගානට ඔය දෙක සමපාත වුණා කියන්නේ හරියට මේ අපි මැනගත්ත දුර ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඕක මතක තියාගන්න. අපි දැන් ගිහිල්ලා පාක් කරන්නෙමු ওই විදියට. අපි ගානට එතන ඒ ගානටම නැවතුවා නම් ඔන්න හරි. ඔන්න බලන්න මම මේ විදියට යනවා. හරිද? මේ විදියට යනකොට මම ওই විදියට ගිහිල්ලා ඇන්ගල් පාකින් කරන්න හදන්නේ. ඔන්න බලන්න දැන් මම මෙහෙම ගිහිල්ලා මේ විදියට පාක් කරනවා. හරිද? ඔන්න ওই විදියට පාක් කරනවා. දැන් මම බලන්න ඕන මෙතනින් අර මගේ ගාන කොතනද? ඔන්න. දැන් බලන්න මෙන්න මේ වගේ ගාන. මෙන්න මේ වගේ ගානකට ආපුවාම ඔය අපි මෙෂර් කරගනිපු තැන ඒ කියන්නේ වාහනේ මේ මුල්ලයි මෙන්න මෙතන මේ මුල්ලයි අර කර්බ් එකයි ගානට එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔය අපි මෙෂර් කරගත්ත අඩියක වගේ දුර ඇවිල්ලා තියෙන්න ඕන. බලමු ගිහිල්ලා අපි. බලන්න කොච්චරක් තියෙනවද කියලා. ඒ ගානම වගේ ඇවිල්ලා තියෙනවා. චුට්ටක් වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඔයාට තාටියක් ඕනනම් ඉස්සරහට ගන්න ඕන නම් දැන් ඔය ගානට වල තා චුට්ටක් ඉස්සරහට ගන්න තියෙනවා. දැක්කද? මේ වගේ ගානක් ඇවිල්ලා තියෙන්නේ.